අයිබෝවන් මං ඔයාලව මේ වීඩියෝ එකටත් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. එංගලන්තෙට දැන් ආපහු වෙද්ද එක කේස් වේගෙන යන්නේ අර තියෙනවනේ අර අවුරුද්දට නියමිත සීතල කෝටාවක්. ඒ කියන්නේ මේ අවුරුද්දට අපි මුන්ට මෙච්චරක් සීතල දෙන්න ඕන, මෙච්චරක් රස්නේ දෙන්න ඕන, මෙච්චරක් ඉරේලිය දෙන්න ඕන. එහෙම සීන් එකක් තියෙනවා හරිද? දැන් 2025ට නියමිත සීතල කෝටාව තව ඉතුරුයි. දැන් මේ දැන් තමයි පටන් ගන්න හරියට. දැන් දෙන්න හදන්නේ. දැන් ඔය හරියට මේ සෑහෙන සුලිසුලම් ස්ටෝම්ස් දැන් ඔය පේන් ඉර එහෙම මුකුත් නැහැ. අහස් තනිකරම ග්‍රේ කලර් වැස්ස හොගාලා වහිනවා අර අපි උස්සන් යන්න වගේ හුලඟක් තියෙනවා. ඉතින් එහෙම සිටුේෂන් එකක් තියෙන. කෝටා එක අනුව තමයි මේට වැස්ස දෙන්නේ. හරිද? ඒක නෙවෙයි විස්තරේ. අම්මේ මේ ගෙලියට ගිහිල්ලා ආපු ගාම්ම මේ ඇඳුම්වත් හරියට මාරු කරන්නේ නැතුව මේ ඉග්ලු කෙනෙක් වගේ ඇඳගෙන ගත්තේ. මේ සීන් එක අමතක වෙන්න කලින් මට මේ වීඩියෝ එක කරන්න උවමනා වුණා. හරිද? ඔන්න මම දැන් මෙහෙම පටන් ගන්නම්කෝ. දැන් ඔයාලගේ ලංකාවේ අපේ දැන් මගේ තලවතු කරන්නේ දැන් අපේ ගම්වල තියෙනවනේ සිටි සෙන්ටර් එකක් ළමයි. ටවුන් එකක්. දැන් ඕනම වෙලාවක අපි යන්නේ හරි මම කොණ්ඩේ කපගන්න ටවුන් එකට ගිහින් එන්න. මම ටවුන් එකට ගිහලා අර ටික අරන් එන්න. බඩු ටික අරන් එන්න ටවුන් එකට යන්න. ඒ වගේ හන්දියක් ටවුන් එකක් තියෙනවනේ. ඒ සීන් එක මෙහෙත් තියෙනවා. හරිද? ඕනම රටක ළමයි තමන් ඉන්න ගෙදරට නැත්තම් ඉන්න ජීවත් වෙන ප්‍රදේශයට කිට්ටුව ටවුන් එක තමයි අපි හදිස්සියකට යන්න තැන. මම ඉන්නේ එංගලන්තේ ප්ලිමත් වල පහළ සවුත් වෙස්ට් වල. හරිද? ඉතින් මටත් තියෙනවා එහෙම ටවුන් එකක් හන්දියක්. ඒකට කියනවා ප්ලිමත් සිටි සෙන්ටර් කියලා. ඔය පිට රටවල වලින් ආපු අපි වගේ කට්ටිය බංග්ලාදේශී, පාකිස්තාන්, ඇෆ්‍රිකන්ස්ලා ඔය ඔක්කොමලා ඒගොල්ලොන්ගේ ගෙවල් වල බඩු ගන්න දැන් අද සන්ඩේනේ. අද උදේ පාන්දරම ගිහිල්ලා ෆ්‍රෙෂ් එළවලු ගන්න ඒවට යනවා දැන්. අපිට කොච්චරුණත් සුද්දාගේ ටෙස්කෝ එකෙන් ඇල්ඩිකින් කන ඒවා සෙට් වෙන්නේ නැහැ. හරිද? අපි අර ශ්‍රී ලංකන් කඩ ඇත්තරම මෙහෙ නෑ. ඔන්න ශ්‍රී ලංකන්ස්ලා ඉන්නවනම් මේ මැච් එකක් ගහපල්ලා මේ ශ්‍රී ලංකන් කඩයක් දාගන්න මාර සෙනඟක් ලොකු කමියුනිටි එකක් ඉන්නවා ප්ලිමත් වල. හරිද? ශ්‍රී ලංකන් කඩයක් අපිට නෑ. ඉතින් අපි අර ඉන්දියන් ෂොප් එකට ගිහිල්ලා තමයි බඩු ගන්නෙ. මෙහි ඉන්දියන් සිටිසන් එකේ ඉන්දියන් ෂොප් එකේ ඉන්න කට්ටිය මං හෙන්නට අඳුරනවා. දැන් බර කලක්නේ. මම මගේ මෙහෙට එන ස්ටුඩන්ට්ස්ලා පාර්ට් ටයිම් ජොබ්ස් වලට දාලා ඒගොල්ලොත් එක්ක කතා කරලා ඉන්දියන් විතරක් නෙවෙයි. එකටම පාරෙන් එහා පැත්තේ තියෙනවා චයිනීස් කඩයක්. ඒෂියන් බඩු තියෙන චයිනීස් කඩයක් තියෙන. ඒගොල්ලොත් මං අඳුරනවා. මම ස්ටුඩන්ට්ස්ලා දාලා තියෙනවා විතරට. ඒක දෙගොල්ලෝ දන්නවා. දැන් මේ සිදුවීම උනේ අර බංග්ලාදේශ් කෙනාගේ ඉන්දියන් ෂොප් එකේ. හරිද? මං ඇතුල් වුණා. මම දැක්කා ශ්‍රී ලංකන් වගේ ලේඩි කෙනෙක් හිටියා. අපි අඳුර ගන්න අමාරුයි ළමයි. හරිද? ඔක්කොම එක ටයිප් නේ. දැන් මම නම් තනිකර ඇෆ්ගනිස්තාන් පාකිස්තාන් කාර්යය. මාව ශ්‍රී ලංකන් කියලා අඳුර ගන්න බෑ. මුන් හිතන්නේ ඇෆ්ගනිස්තාන් කාර්යය. ගාලා යනවා. ඒක බලන්නවත් බෑ. හරිද? එහෙම නැත්නම් පාකිස්තාන් කාර්යය. අපු ගඳ පාකිස්තාන් කාර්යය කියලා අපි දිහා බලලා යනවා. ඉතින් ශ්‍රී ලංකන් කට්ටිය දැක්කන් පස්සේ අපිට තේරෙනවා රයිට් මෙයා ශ්‍රී ලංකන් වෙන්න ඕන. අර පොල් ගහ ලකුණු සෙරප්පු දෙක දාලා ඉන්නේ අම්මලා. උස 60 ඇඳලා සාය ඇඳලා මම දැනගත්තා මේ ශ්‍රී ලංකන් කියලා දැකපු ගමන්ම ඇතුළු වුණා. අර දෙනවනේ මේ කඩවල තියෙන ළමයි බොක්ස් එකක් බෝතලයක් හරි බොක්ස් එකක් හරි මොනවා හරි එතන දාලා තියෙනවා ෆ්‍රී කෑම. ඇතුළු වෙද්දි ඔයාලට 35ක් බඩගින්නක් තියෙනවා නම් ඒ කෑමයක් අරගෙන කටේ දාගෙන යන්න පුළුවන්. ඇතුළු වෙද්දිම ගත්තා ලොලිපොප් එකක් දැම්ම ඩස්බින් එකට කටේ දාගත්තා. ඔන්න දැන් කෝල් එකේ. හරිද? දැන් මෙයා යන්නෙත් මම යන පැත්තටමයි. ඉස්සරහට ගියා වමට හැරුණන් පස්සේ තියෙන්නේ මේ කොනේ එළවලු. දැන් මේ අපිට මං හරි ආසයි මෙහෙ එහෙන් මෙහෙට එවන එළවලු ගන්න. වම්බොටුද වට්ටක්කද එහෙදි කන්න නැතුව අපි අයින් කළා. අපි අම්මලාගෙන් එහෙම ගේම් ඉල්ලපුවා රත්තරන්. මේ රත්තරන් අපිට ඒවරිද? හැමදාම කන්න වෙනවා. ඉතින් මේ ඉස්සරහට හැදෙනවා වමට යනවා. මට හිතුණා මෙයාත් යන්නේ මං යන තැන මම මෙයා ඉස්සරහ යනවා. මං පිටිපස්සේ යනවා. මෙයා ෆෝන් එකේ. කවුරු හරි ඔයාලා වගේම දරුවෙක් මේ නැන්දට කතා කරනවා. රට යන විස්තරය අහන්න. හරිද? අරකට කටේ ගහගෙන මේ දැන් එන්න එපා. දැන් ඇවිල්ලා වැඩක් නැහැ. දැන් වැඩක් නැහැ. දැන් එන්න බෑ. මෙහි ඇවිල්ලා වැඩක් නැහැ. මම නම් කියන්නේ හොඳම දේ තමයි ලංකාවේ ඉන්න එක. එන්න එපා. ඇවිල්ලා වැඩක් ජොබ් නැහැ. ජොබ් නෑ. අපේ ළමයිදුත් හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ජොබ්ස් නෑ. හරිම අමාරුයි. කන්න බොන්නවත් නෑ. මේ කටේ හරිද? කන්න බොන්නවත් නෑ. දැන් ඔයා බලන්නකො මෙහිම. දැන් ගෙදර නම් අම්මා උයලා දෙනවා පුතේ. දැන් මෙහි ඇවිල්ලා ශ්‍රී ලංකාවේ කෑම නෙමෙයි. තෝරන වම්බොටු එමු. මෙහි ශ්‍රී ලංකාවේ කෑමවත් නෑ පුතේ. පළවෙනිටම අපිට මිස් වෙන දේ තමයි පුතේ කෑම බීම. ඒව නෑ. කෑම බීම නෑ, බොන්න නෑ. ඔක්කොමත් හරි. කෑම බීමත් අපි ලංකාවෙන් ගෙන්නගත් මේ වචන මේ මගේ තාත්තා පල්ලයි. මේ වචන මේ විදිහට මේ නැන්දා කියනවා. හරිද?
දැන් පුතේ අපි කෑම ටිකත් කොහොම හරි ගෙන්න ගත්තා කියමුකෝ. ජොබ් නැහැනේ පුතේ. ඉගෙනගෙන ලංකාවට යන්නද? ඒ ලක්ෂට ඒ සල්ලි ටික පුතේ අම්මට තාත්තටයි කියලා නෑ මෙයාගේ මං හිතන්නේ ඥාති කෙනෙක්. අර නංගිට නමක් කියලා ඒ නංගිට කියලා account එකකට දාගන්න පොලියෙන් හරි ජීවත් වෙන්න පුළුවන් පුතේ. ලක්ෂ ගාණක් පොලිය ලැබෙනවනේ මේ රට. අර ළමයාව කෑවා. ඒ ළමයාව කෑවා මං හිතන්නේ ඒ කොල්ල හරි කෙල්ල හරි ජීවිතේට රටකට යයි කියලා. යන්නේ ඌව කියන්නේ ඒ මිනිස්සයා ටෙක්නිකලි මම දැන් අර අපි කවුරු හරි බඩු ගනිද්දී වාත වෙලා ඉස්සරහට ගිහලා ගාලා පෙරලගෙන එහෙම යන්නේ නැහැ මෙහි. හරිද? එයා බඩු ටික අරගෙන එයා විනාඩියක් දෙකක් ඇතුළත එයාට අවශ්‍ය බඩු ටික යාගේ ට්‍රොලි එකට දාගෙන එයා යනවා. එතකන් අපි ඉන්නවා. දැන් මම තමයි එයාට පස්සේ ඉන්නේ. එයා දන්නේ නැහනේ මම සිංහල කියලා. ඒ කෙල්ලට හරි කොල්ලට හරි රටේ යම එපා කරා. දැන් මියත් මෙහෙ ඉන්නේ. දරුවොත් මෙහෙ ඉන්නේ. මෙයා කෙයාවීසෙක්කින් ෂුවර් ෂොට්. මෙයා කෙයාවීසෙක්කින් මෙහෙට ආපු නැන්ද කෙනෙක්. හරිද? ඒ කාලේ කෙයාවීස වලින් එද්දි ෆැමිලි අරන් එන්න දුන්නානේ දරුවනේ. ඒ කියන්නේ මේ අවුරුදු දෙකක තුනකට පිටිපස්සේ ඒ ෆැමිලිස් එක්කම මෙහෙට ආපු මං හිතන්නේ යාගේ දරුවෝ මං මෙහෙ ඉගෙන ගන්නවා. හරිද? නොමිලේ හැමදේම ෆ්‍රී ඉගෙන ගන්නවා. අර ළමයාට කියනවා එන්න එපා කියලා. ඔන්න ශ්‍රී ලංකන් නැන්දා. හරිද? ඔස්ට්‍රේලියා දැන් මේ නැන්දනේ මේ කොමන් අනිත් කතාව. හරිද? ඔස්ට්‍රේලියා දැන් ඉස්සර වගේ නෙවෙයි. PR ගන්න අමාරුයි. ජොබුත් නෑ. එන්න එපා. ඔස්ට්‍රේලියා කේස්. PR එහෙම හරි දැන් ඔය මැනේජ්මන්ට් කරන කට්ටියට එහෙම PR නෑ. ඒක නම් ඇත්ත. ඒ වුණාට එන්න එපා. මේ හරි අමාරුයි. එතකොට මේ ලිස්ට් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක නර්සින් හරි ඉන්ජිනියරින් හරි මොනවා ඒත් මන්නම් කියන්නේ ලංකාව වගේ හරියන්නේ නෑ. ලංකාවේ ඉඳලා මොනවා හරි කරගන්න බලමු තේරුමක් නෑ මම මේ ඔයාගෙම හොඳට කියන්නේ. නිව්සීලන්ඩ් ඉන්න මිනිස්සුන්ට ජොබ් නෑ. නිව්සීලන්ඩ් වල ඉපදුන මිනිස්සුම එළියට යනවා. ඒක නිසා මේ ඔයා හිතනවාද ඔයාට මේ ගිහලා දැන් ඔයාට හැමදේම තියෙනවානේ වාහනයක් තියෙනවා රජයේ ජොබ් එකක් තියෙනවා. ඔයාට දරුවා ඉස්කෝලේකට දාලා තියෙන එන්න එපා. මෙහි ජොබ් නැහැ. මේ ඉන්දියන් කට්ටිය එනවා තමා බංග්ලාදේශ් කට්ටිය එනවා තමා ඒගොල්ලෝ කොහොම ජීවත් වෙනවද දන්නේ නැහැ. ඒත් ඔයාලට අපිට බෑ මේවා. හරි අමාරු එන්න එපා. නිව්සීලන්ඩ් එන්න එපා. හරිද? වෙන රටක් බලන්න. ඔන්න දැන් ඊට පස්සේ යුරෝප් බෑ. ලැන්ග්වේජ් එක තමා ප්‍රශ්නේ. අනිත් එක දැන් ලංකාවේ කට්ටිය ඇවිල්ලා යුරෝප් හාලා මේ ඩේලි බේසිස් එකේ ඔයාට මට දකින්න ලැබෙන සීන් හරිද? මේ මට අද මේක මේ උදේ පාන්දර මේ උදේ 7:00ට පත් වුණ නිසා මම මේ ඔයාලට වීඩියෝ එක කරන්නේ. මේක ඔයාට ඩේලි බේසිස් එකේ සෝෂල් මීඩියා වල පවුල ඇතුලේ යාළුවන්ගේ එළියට ගියාම අනන්ත අප්‍රමාණ අහන්න ලැබෙන දෙයක්. යුරෝප් ලැන්ග්වේජ් එක ජර්මන් නම් හිතන්න ජර්මන් මේ ගිහිල්ලා මිනිස්සු කෝටි ප්‍රකෝටිපති වෙලා හම්බ කරලා සෙටල් වෙන රටක් ජර්මන් කියන්නේ. හරිද? ජර්මන් ලැන්ග්වේජ් එක කරන්න බෑ. ලැන්ග්වේජ් එක ජර්මන් අමාරුයි. එන්න එපා. මම නම් කියන්නේ අවුරුදු 2-3ක් ගියා ජර්මන් කියලා ලැන්ග්වේජ් එක හදාගන්න බෑ. ජර්මන් වල සෙටල් වෙන්නත් බෑ. හරි ෆින්ලන්ඩ් ගියා කියන්නේ ඔයාට ෆින්ලන්ඩ් භාෂාව පුළුවන්ද පුතේ? බෑනේ. ෆින්ලන්ඩ් යන්නත් එපානේ. බෑ. හරියන්නේ නැහැ. සිංගප්පූරු මැලේසියා එපා බෑ. සිංගප්පූරු මැලේසියා යන්නේ ඔය ආතප්පාතක් නැති කට්ටිය. යන්නම එපා. කැනඩා ඉවරයි. කැනඩාවල ඉඩ නෑ. බ්ලැක් කට්ටියයි ඔය අරුම්මුන් ටික ඉන්නේ. ඉඩ නෑ. ශ්‍රී ලංකාවේ කට්ටියට ඉඩක්ම නෑ. ඉන්දියන් කට්ටිය කොහොම හරි කරගන්න ඇති. ඒත් ඔයාලා අපි එහෙමද? අපි මේ හොඳ අවුරුදු 2500ක ඉතිහාසයක් තියෙන රටකින් එන්නේ. අපිට මේ එක එකාගේ පිඟන් හොදලා එහෙම හරියන්නේ නෑ. ඒක වැරදිලා හරි අරුව අහන්න ඕන මේ මිනිස්සුන්ගේ. ඔයා කොහොමද ආවේ? ඔයා ආපු ගමන් කෝටියක් විතර අතේ තියාගෙන දාවේ. ඔයාට ආපු ගමන් හැම එයාපෝට් එකකින් හැමෝම ජොබ් හොයලා දුන්නද? ඔයා ස්ට්‍රගල් එකක් කරේ නැද්ද? සෙටල් උනේ නැද්ද? කවද්ද අපේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ මේ ප්‍රශ්න අහලා මුන්ගේ මේ කටවල් වහන්නේ නේ? හැසිරෙන්නේ මෙතනට ඇවිල්ලා එයාපෝට් එකකින් එයාට මේ රටේ වෙන්න ඕන දේවල් ටික ඔක්කොම ලිස්ට් එකක් හදලා ඕකේ මිස්ටර් කුමාර මෙන්න අපි මේ රටෙන් ඔයා මේ රටට ආවට මෙන්න මේ පහසුකම් ටික සපයනවා කුමාර. හරිද? ඔයාට මේ ඔයාට ගෙදර part time job එක ඔයාගේ හැමදේම මේ කොලේ තියෙන සේවාවන් ටික ඔයාට ලැබෙනවා යන්න. ඔයාට හැමදේම හරි. එහෙම දෙනවා කියලා තමයි දැන් අර ඇඩිට ටික කාලෙට පස්සේ හිතන් ඉන්නේ. ඔයාලා ඇත්තටම ඔයාට පෙරලා ප්‍රශ්න අහන්න පටන් ගත්ත දවසට මේ වස්ති ගතිය නැති වෙලා යයි. ඇත්තටම අපිට එන කට්ටියට ආපු කට්ටියට හොඳයි. ඒගොල්ලෝ යන්නෙත් නැහැ. ඒගොල්ලන්ට හොඳයි. හරිද? හැබැයි ඔයාට තහනම්
ශ්‍රී ලංකන් ලොජික් එක. මේ වගේ ඔයාටත් අත්දැකීම් තියෙනවා ඇති මිලියන ගාණක්. මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ කියලා අපි ෂෙයා කරගමු. අනිත් කට්ටියට පේන්න ඕන මේ ශ්‍රී ලාංකිකයෝ අතර විතරක් තියෙන මේ නෙගටිව් පහත් මම විතරක් ගොඩ ගියාම ඇති කියන මෙන්ටැලිටි එක අපි ඇත්තටම නවත්තන්න ඕනි. ඒක මහා පහත් වැඩක්. මේ මගේ අත්දැකීම. මම මේ පෞද්ගලිකව මම ස්ටුඩන්ට් කෙනෙක් වෙලා රටකට යන්න හදද්දි අපේ පවුලේ අපේ ඉවෝන්නන්ට කියපු විදිහට මම ලංකාවට වෙලා හිටියනම් අනේ තාම හිමයි. ඒ වගේ තමයි අපේ පවුලේ යා. මේ පවුලේ ඔයා. ඒ වගේ තමයි. හරිද? ඒක නිසා අපි උදව් කරන්න සල්ලි ඒව ඕනේ නැහැ. අපේ උන්ට. හරිද? මුස්පේත්තු කතා නොකියමු. මූසල මුස්පේත්තු කතා අර පොඩි එකෙක් ඉගෙන ගන්න ඉස්කෝලෙන් එළියට ආපු ගමන් අර මැච් එකක් ගහ ගන්න විස්තර හොයද්දී කියන්න තියෙන මූසල මුස්පේත්තු කතා ටික නොකියමු. නේ? මට ඊට වඩා ඔයාට ඔක තේරුම් කරලා දෙන්න තේරෙන්නේ නැහැ. එහෙනම් මේක බැලුවට ඔයාට බොහොම ස්තුතියි. ඔයාලට මම ගොඩක් ආදරේ. මොනවා හරි තියෙනවා නම් මට ඔයාගේ අත්දැකීම් තියෙනවා නම් ෂෙයා කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. යාළුවන්ටත් පේන්න අපි මේක ෂෙයා කරමු. ෆලෝ කරන්න අපේ පේජ් එක. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා. ආයිබෝවන්. මගේ නම කසුන් විතරණගේ.